තාත්තා ලව්ව අත්සන් කරවලා පුතාව උසාවි ගෙනියනවා කියලා ගෙදරටම ලියුම් එව්වම මට හිතා ගන්න බැරි වුණා. තාත්තට යන්න එන්න තිබුණු වාහනේත් ඒ ගෑණි නැති කළා. තාත්තව රවට්ටලා හොර මිනිස්සු එක්ක ගියපුවා අපි අපේ ඇස් දෙකටම දැක්කා. තාත්තලගේ ගෙදර අවටින්න මිනිස්සු අපිට කෝල් කරලා කියන දේවල් ඇහුවම මරාගෙන මැරෙන්න තරම් කේන්තියක් අපේ හිතට එන්නේ. වික්ටර් රත්නායක මහතාට හෂිනි නිසා ඇතිවී ඇති ඉරණම මෙලෙස ඔහුගේ පුත් ලෙලුම් රත්නායක විසින් සංවේදීව පුවත්පතකට පවසා තිබුණා. උපුටා ගැනීමක්. පුතෙක් විදිහට මම මේක කියන්නේ පුදුම හිත් අමාරුවකින්. මගේ තාත්තව දැන් හෂිනි කියන ගෑණි සම්පූර්ණයෙන්ම ශාරීරිකව වගේම මානසිකවත් ලෙඩෙක් බවට පත් කරලා ඉවරයි. තාත්තගේ මරණයකටවත් එන්න එපා කියලා අපිට කෝල් කරලා තර්ජන පවා කරනවා. තාත්තා ලව්වා අත්සන් කරලා අපිට නීතිඥයා හරහා ගෙදරට ලියුම් එවනවා තාත්තගේ සින්දුවක්වත් ගායනා කරන්න අයිතියක් දෙන්නේ නැහැ. උසාවි ගෙනියනවා කියලා. තාත්තගේ දුකසැපවත් අහන්න අපි කෝල් කළාම හෂිනි ෆෝන් එක පවා කට් කරනවා. තාත්තවත් බය කරගෙන වගේ තමයි හෂිනි දැන් තියාගෙන ඉන්නේ. තාත්තගේ තිබුණු හැම දේපල සතයක් ගානෙම හෂිනි එයාගේ නමට ලියාගෙන ඒ ගෑණිගේ අය තමයි දැන් භුක්ති විඳින්නේ. අඩුම තරමේ තාත්තට අසනීපයක් වුණාම දැන් යන්න එන්නවත් වාහනයක් නැහැ. තාත්තලගේ වටපිටාවේ ඉන්න මිනිස්සුත් අපිට කෝල් කරලා කියනවා තාත්තව හිර කරගෙන වගේ ගේ ඇතුලේ තියාගෙන ඉන්නේ කියලා. අඩුම තරමේ අයියාගේ මල ගෙදරටවත් තාත්තට මේ ගෑණි එන්න දුන්නේ නැහැ. මේ දේපල වලට තමයි හැමදේම. හෂිනි රැකියාව කරපු බැංකුවේ ඉඳලා තාත්තගේ හැම තඹ සතයකටම ඇහැ ගහගෙන හිටපු හැටි හෂිනිත් එක්ක බැංකුවේ වැඩ කරපු එයාගේම යාළුවෙක්ගෙන් අපිට ඒ දවස්වල හැමදේම දැනගන්න පුළුවන් වුණා. ඒත් ඒ කිසිම දෙයක් තාත්තා තඹ සතයකට ගණන් ගත්තේ නැහැ. තාත්තට උන දේ ගැන අපේ හිතේ තියෙන්නේ හරිම කනගාටුවක් වගේම පසුතැවීමක්. උපුටා ගැනීම අවසන්.